හරි. හරි. එතකොට ළමයි අද අපි පටන් ගන්නවා අපේ 10 වෙනි පාඩම දාගන්න මාතෘකාව රසායනික බන්ධන දාගන්නකො. රසායනික බන්ධන දාගන්න මාතෘකාව රසායනික බන්ධන. අපි මෙතනදී කතා කරන්නේ අපි 10 වෙනි පාඩම රසායනික බන්ධන කියන පාඩම 10 වෙනි පාඩම තමයි රසායනික බන්ධන කියලා කියන්නේ. ඇතර මේ ඔක්කොම පොඩු පණිවිඩය රෙකෝඩින් බලන ළමයි සහ ලයිව් වෙන්නේ අය බොහොම අඩු වෙන්නේ. රෙකෝඩින් එක තමයි ගොඩක් අය බලන්නේ. ඒතර මම රෙකෝඩින් එකේදී කියන එක තමයි රෙකෝඩින් එක කියන එක මත යැපෙන්නම යන්න එපා ඔයාලා. මොකද රෙකෝඩින් මම නම් කැමති ලයිව් එකේ සමහර ළමයිට පන්ති කියලා කියන නිසා රෙකෝඩින් කොහොමද දෙනවා. ඒ අදාළ කියන ඔයාලගේ මේ රෙකෝඩින් එක අහනත් බලන්න. මම මේ මාසේ සමහර අය නම් පේමන්ට්ස් කරලා එවලා තිබ්බ, සමහර අය එවලා තිබ්බේ නැහැ. රෙකෝඩින් එක ඉල්ලන්න කලින් ඒකත් දාලා මට ඉල්ලන්න. ඒතකොට නැත්තම් මට ලේසි. නැත්තම් නෝට් ඩවුන් කරන ගෲප්ස් වල දාන්න එපා, ඉන්බොක්ස් එවන්න. හරි. ඒ එක කතාවක්. හරි. එතකොට මේකේ මම කියපු විදිහට මම රෙකෝඩින් බලන්නත් කියනවා. මම කලින් සති දෙකම ෆ්‍රී කරා. ඔයාලා සම්බන්ධ වෙච්ච අය දන්නවා. ටියුට්ස් දෙක වෙනම දාලා තියෙනවා. ටියුට්ස් දෙකත් අරගෙන කරන්න. යුනිට් ටෙස්ට් මම හිතන්නේ දෙකම මම දැම්මා. මට මතක විදිහට යුනිට් ටෙස්ට් මට හරියට මතක නැහැ. යුනිට් ටෙස්ට් මට මතක විදිහට දැම්මාම මයි බලන්නම්. ඒකත් දාලා ඇත්තේ යුනිට් ටෙස්ට් බල සමතුලිතතාවය සම්ප්‍රයුක්ත බලය මට මතක විදිහට දැම්මා. ටියුට් එක නම් කොහමද මම යුනිට් ටෙස්ට් එක චෙක් කරලා බලනවා. ඊට පස්සේ එතනින් මේ පාඩම් දෙක සම්පූර්ණයෙන්ම කවර් කරලා දීලා තියෙනවා. අද අපි පටන් ගන්නවා පාඩම රසායනික බන්ධන. හරි. බලමු මොකද්ද මේ රසායනික බන්ධනයක් කියලා කියන්නේ කියලා. හරි. රසායනික බන්ධන කියන සංකල්පෙට කලින් අපි එනවා මේ රසායනික බන්ධන තියෙන්නේ මොනවද ඇතුළේද? රසායනික බන්ධන කියන ඒවා තියෙන්නේ දැන් අහන් ඉන්න රසායනික සංයෝග කියන ඇතුළේ තමයි තියෙන්නේ. රෙකෝඩින් මල්ලාගෙත් කියන්නේ මොනවා හරි නොතේරුණ තැනක් තියෙනවා නම් මට WhatsApp කරනවා. ඒක පැහැදිලිව සම්පූර්ණයෙන් කියලා දෙනවා. ඊට පස්සේ ඔයාලට මොනවා හරි තියෙන ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. රෙකෝඩින් එක ලයිව් සෙෂන් එකේ ඇරත් අහන්න පුළුවන්. ඊළඟ කතාව මොකක්ද මං කී හිටියේ මේ ඔයාලට මොනවා හරි වේගෙ වැඩි වගේ සමහර තැන්වල හිතනවා වේගෙ නම් වැඩි වෙන්නේ නැහැ. මොකද සාමාන්‍ය ඇවරේජ් එකකින් ගණන්. ඒතකොට මේ ඔයාලට වේගෙ මොනවද මේකේ පෝස් කර කර බලන්න පුළුවන්. මම රෙකෝඩින් අප්ලෝඩ් කරාම මේ YouTube එකට ඒ ඔප්ෂන් එකත් ඔයාලට හම්බ වෙනවා. නැත්නම් මට ඩ්‍රයිව් ලින්ක් එකකට දාලා දෙන්න පුළුවන්. මම ඩ්‍රයිව් ලින්ක් එකේ පෝස් කරනවා. ඊට වඩා අතනදී ඔයාලට ඒක පහසුවෙන් බලන්න පුළුවන්. හරි. රසායනික බන්ධන කියලා එක තියෙන්නේ රසායනික සංයෝග. ඒතර අපි දන්න සාමාන්‍ය රසායනික සංයෝග මොනවද? ජලය. හරි සරලයි. කාබන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, ඊළඟට අපි ගත්තොත් ඇමෝනියම් ක්ලෝරයිඩ්. මේ ඔක්කොම ගත්තොත් එහෙම සියල්ල රසායනික සංයෝග ගණයට තමයි හැදෙන්නේ. ඒතර මේ රසායනික සංයෝග කියන ඒ වගේ ඇයි මේ බන්ධන කියලා જાතියක් තියෙන්නේ? බන්ධන කියලා කියන්නේ මොනවද? ළමයි ඔයාලා දන්නවා බන්ධන කියලා කියන්නේ අපේ කතා කරන භාෂාවෙන් අපි බන්ධනයක් කියලා කියන්නේ මොකද්ද? බැඳීමක් නෙනේ. බන්ධනයක් කියලා කියන්නේ බැඳීමක්. මොනවද බැඳෙන්නේ? කවුද බඳින්නේ? දැන් එදිනෙදා අපි ප්‍රායෝගික ජීවිතය ගත්තාම බලන්න කසාද බඳිනවා කියලා කියන්නේ. එක්තරා ආකාරයක බන්ධනයක් තමයි ඒකත්. බැඳීමක්. ඒ වගේ තමයි මේ සංයෝග තුළ තියෙන එකිනෙක බැඳීමක්. මොනවා හා සම්බන්ධ බැඳීමක්ද? ඉලෙක්ට්‍රෝන හා සම්බන්ධ බැඳීමක්. එක එක්කෙනා ඉලෙක්ට්‍රෝන දෙනවා. ඔයා මගේ ටික දාගන්න. ඔයා එන්නකෝ මං ගාවට. ඔයා ගාව තියෙන ඉලෙක්ට්‍රෝන ටික මට දෙන්නකෝ. මං ගාව තියෙන ඉලෙක්ට්‍රෝනයක් ඔයාට දෙන්නම්. අපි දෙන හවුලේ තියාගමු. ඔන්න ඔහොම කියනවා. හරිද? ඉලෙක්ට්‍රෝන දෙක ඔයා තියාගන්න මම මගේ ඉලෙක්ට්‍රෝන ගන්න. ඔයා ඔයාගේ ඉලෙක්ට්‍රෝන තියාගන්න. කියලා දෙන්න පොදුවේ තියාගන්න. ඔන්න ඔයගේ ඉලෙක්ට්‍රෝන අතර ඇති වෙන බැඳීමක් අසාද බඳිනවා වගේ තමයි. බන්ධන නැති කරගන්නේ මොන වගේ කට්ටියද? අපි කියනවා අස්ථායි කට්ටිය තමයි බන්ධන නැති කරගන්නේ. මොකද්ද මේ අස්ථායි කියන වචනේ තේරුම? ඔයාලා ඉගෙන ගන්නවා අස්ථායි ස්ථායි කියලා වචන දෙකක්. මොකද්ද අස්ථායි කියලා කියන්නේ? මොකද්ද ස්ථායි කියලා කියන්නේ? අස්ථායි කියලා කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වල පළවෙනි පාඩමේදී කියන තුන්වෙනි පාඩමේදී sorry. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අස්ථායි කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ නැති කට්ටියනේ මතකද? දැන් අපි උදාහරණයකට ගත්තොත් ෆ්ලුවරින් පරමාණු ළමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කීයද 2යි 7යි. කියන්නේ පළවෙනි කවච ඉලෙක්ට්‍රෝන 2යි දෙවෙනි කවච ඉලෙක්ට්‍රෝන 7යි. ඔයා දන්නවා මේ ඉලෙක්ට්‍රෝන 7 නෙමෙයි මේකේ පවතින්න ඕනේ 8. 8ක් තිබ්බොත් තමයි මේ අස්ථායි වෙන්නේ. ඒතර අපි කියනවා ෆ්ලෝරින් පරමාණු මේ අවස්ථාවේදී අස්ථායි. එතන මෙයාට පුළුවන් තව කාගෙන් හරි ඉලෙක්ට්‍රෝනයක් ඉල්ල ගන්න. කන්‍යාරිට නිකන් කවුරු වගේද? කෙල්ලකුයි කොල්ලකුයි කසාද බඳිනවා වගේ වැඩක් තමයි මේ බන්ධන පාඩමේදීත් වෙන්නේ. කාගෙන් හරි ටිකක් ඉල්ල ගන්නවා. කාගෙන් හරි ටිකක් අරන් දෙන්න එකට ඉන්නවා. හරි නිකන් කසාද බඳිනකොට එක ගෙදරක ඉන්න කෙල්ලෙක් තව ගෙදරකට එනවා. තව කොල්ලෙක් ඉන්නවා. ඒ දුන් දෙන්න බඳිනවා වගේ වැඩක් තමයි වෙන්නේ. රසායනික බන්ධනයක් කියලා කියන්නේ මෙන්න මේ රසායනික සංයෝගය ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රෝන හරි හවුලේ තබා ගනිමින් හෝ තව විදිහක් තියෙනවා. ඔන්න ඕක ගැන තමයි අපි රසායනික බන්ධන කියලා sorry ඉගෙන ගන්න. රසායනික බන්ධන කියලා ඉගෙන ගන්න.
හරි මට දාන්න chat එකට මම ඔය කියලා දුන්න එක තේරෙනවද කියලා. රසායනික බන්ධනය කියලා කියන්නේ මොකක්ද කියලා තේරෙනවද කියලා දාන්න බලන්න. දාන්න chat එකට රසායනික බන්ධන කියන කතාව තේරුණාද මම ඔය කියලා දුන්න එක. රසායනික බන්ධන කියලා කියන්නේ මොකක්ද කියලා තේරුණාද? හරි very good. අපි ලියමු ළමයි. ලියන්න. රසායනික සංයෝග ඇතිවීමේදී රෙකෝඩින් එක බලන අයට වේගය වැඩි නෑ මං ගානට කරගෙන යන්නේ. ඔයාලා හිමින් හිමින් නෝට් ඩවුන් කරගෙන ගොඩාක් ළමයි අමාරු පාඩමක් කියලා මේක කියන්නේ. මට දාන්න chat එකට live මේකේ තව කීප දෙනෙක් මගේ ලයිව් වෙන්න අහලා තිබ්බා. මම හිතන්නේ ලින්ක් එක මම හතර පටන් ගන්න හින්දාද කොහෙද ආයෙ ඇවිල්ලා ඉස්සෙල්ලා හිටියා මම හිතන්නේ ලොග් අවුට් වෙලාද කොහෙද. හරි. මට දාන්න ඉස්කෝලේ මේ පාඩම තේරිච්ච ළමයි. කියන්නේ තේරිච්ච අය දාන්න බෑ. මේක තේරුණාද ඉස්කෝලේ කරනකොට? මේ පාඩම මට තේරුණා ඉස්කෝලේ කරනකොට. තේරුන්නේ නැද්ද? මට දාන්න බෑ ඉස්කෝලේ කරනකොට මේක තේරුණාද? ඉස්කෝලේ කරනකොට මේක තේරුන්නේ නැද්ද? මට දාන්න බෑ මේක විස්තරේ. මොකද්ද දාලා තියෙන්නේ? මුකුත් දාලා නැහැ. තේරුණා කියලා දාලා තියෙන්නේ. තේරුණා කියලා දාලා තියෙන්නේ නේ. තේරුණා කියලා දාලා තියෙන්නේ. හරි. තේරුණා කියලා නේද දාලා තියෙන්නේ? ඔව්නේ. හරි. අපි ලියමු මෙහෙම කතාවක්. සමහරවිට බහුතරයක් ළමයින්ට අමාරුයි කියන පාඩමක් තමයි මම මේ අද කරන්න හදන්නේ. හරි. රසායනික බන්ධන. හරි. ලියන්නකෝ මෙහෙම. ලියන්න. රසායනික සංයෝග ඇතිවීමේදී රසායනික සංයෝග ඇතිවීමේදී රසායනික සංයෝග ඇතිවීමේදී රසායනික සංයෝග ඇතිවීමේදී පරමාණු අතර ඇතිවන බන්ධන බැඳීම් පරමාණු අතර ඇතිවන බැඳීම් රසායනික බන්ධන ලෙස හඳුන්වයි. රසායනික සංයෝග ඇතිවීමේදී පරමාණු අතර ඇතිවන බන්ධන බැඳීම් මොනවා ලෙස හඳුන්වයිද? රසායනික බන්ධන ලෙස හඳුන්වයි. රසායනික බන්ධන ලෙස හඳුන්වයි. right. ලියන්න. මූලද්‍රව්‍ය පරමාණු අතර ඇතිවිය හැකි මෙවැනි බන්ධන මූලද්‍රව්‍ය පරමාණු අතර ඇතිවිය හැකි මෙවැනි බන්ධන ප්‍රධාන වර්ග දෙකකි. ප්‍රධාන වර්ග දෙකකි. ලියන්න. ප්‍රධාන වර්ග දෙකකි කියලා දාලා ලියන්න ළමයි. එක අයනික බන්ධන ලියන්න එක කියලා දාලා අයනික බන්ධන අයනිකයි. දෙක කියලා දාලා ලියන්න. සහ සංයුජ බන්ධන එක කියලා දාලා ලිව්වා අයනික බන්ධන දෙක කියලා දාලා ලිව්වා සහ සංයුජ බන්ධන අයනික බන්ධනයි. සද අපි මේ දෙක ගැන තමයි මේ පාඩම පුරාවටම ඩිස්කස් කරන්නේ. මොකක්ද අයනික බන්ධනයක් කියලා කියන්නේ? මොකක්ද සහසංයුජ බන්ධනයක් කියලා කියන්නේ? අයනික සංයෝග මොනවද? ඒ වගේ ලක්ෂණ මොනවද? සහසංයුජ සංයෝග මොනවද? එයාගේ ලක්ෂණ මොනවද? ඔය තමයි මේ පාඩම පුරාවටම අපි සාකච්ඡා කරන්නේ. හරි. අයනික බන්ධනයක් ලෙස හඳුන්වයි. හරි. අයනික බන්ධනයක් ලෙස හඳුන්වයි. හරිද? හරි. ඉස්සෙල්ලා අපි අයනික බන්ධන වලට යන්න කලින් අපි පොඩි උදාහරණයක් ඉගෙන ගමු. ආගන්නකෝ. දැන් මම ඉස්සෙල්ලාම කියලා දෙන්න යන්නේ මේ අයනික බන්ධන කියන්නේ මොනවද කියලා. ඉස්සෙල්ලා අයනික බන්ධන කියලා කියන්නේ මොනවද කියලා දෙන්න කලින්
මං ආයනික බන්ධනයක් කියලා කියන්නේ මොකක්ද කියලා දෙන්නම්. හරිද? අහගන්නකො. අපේ ආයනික බන්ධනයකට ගන්න පුළුවන් හොඳම උදාහරණය තමයි සෝඩියම් ක්ලෝරයිඩ් NaCl ලුණු. අපි කතාවට කියනවා ළමයි මම මේක කියලා දෙන්නම් කොහොමද හැදෙන්නේ කියලා. මේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන සංයෝගය හැදිලා තියෙන්නේ සෝඩියම් ධන අයනයයි ක්ලෝරීන් ඍණ අයනයයි කියන දෙක එකතු වෙලා. මං කියන්නකො මොකද්ද මේ ධන ඍණ සීන් එක කියලා. මේ වගේ කතාවක්. අනේ ගන්න සෝඩියම් පරමාණුවක් තනියෙන් ඉන්න. මට කියන්න සෝඩියම් පරමාණුවේ ළමයි පරමාණුක ක්‍රමාංකය කීයද කියලා. පරමාණුක ක්‍රමාංකය කියලා කියන්නේ එයා කීවෙනි තැනද ආවර්තිතාවගුයි ඉන්නේ කියලා. අංක කියන්න මට දාන්න බලන්න chat එකට. කීවෙනි අංකෙද ඉන්නේ? කීවෙනි තැනද එයා ඉන්නේ? 1ද 2ද 3ද 4ද 5ද 6ද 7ද කීයද? දාන්න බලන්න chat එකට. කොහෙද ක්ලෝරීන් සෝඩියම් ඉන්නේ? කොහෙද ඉන්නේ? කීවෙනි තැනද ඉන්නේ? දාන්න බලන්න. 11. very good. 11. එහෙනම් සෝඩියම් තමයි කීයේද ඉන්නේ ළමයි 11 වෙනි තැන ඉන්නේ. ඒ කියන්නේ සෝඩියම් 11යි කියලා කියන්නේ ඔයා දන්නවා පරමාණුක ක්‍රමාංකයට සමාන ඉලෙක්ට්‍රෝන ගාණක් තියෙනවානේ. අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වොත් මේක ඉලෙක්ට්‍රෝන කීයද ළමයි 2යි 8යි 1යි. කියන්නේ අපි ඔක ඇඳලා පෙන්නුවොත් සෝඩියම් පරමාණුව මැද ඉන්නවා නෂ්ටිය වටේ තියෙනවා කවච කීයක්ද? 3ක් තියෙන. එක කවචයයි දෙවෙනි කවචය තුන්වෙනි කවචය. කොහොමද මේක ඉලෙක්ට්‍රෝන තියෙන්නේ? හරි ලේසි. පළවෙනි එකේ 2යි. මේ තුන්වෙනි එකේ 8යි. sorry දෙවෙනි එකේ 8ක් ඉන්නවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. හරි? ඔන්න ඉන්නවා 8. ඊළඟ එකේ කවුද ඉන්නේ ළමයි? එකක්. තව ඉලෙක්ට්‍රෝන එකක් මෙහෙම තනියෙම ඉන්නවානේ හුදෙකලා වෙච්ච ළමෙක් වගේ. ක්ලෝරීන් කියන්නේ කීවෙනියද? හා මට කියන්න ක්ලෝරීන් කියන්නේ කීවෙනියද කියලා. මට කියන්න ක්ලෝරීන් කියන්නේ කීවෙනියද කියලා. කීයද ක්ලෝරීන්? 1ද 2ද 3ද 4ද 5ද 6ද 7ද 8ද 20ද කීයද? ක්ලෝරීන් කියලා කියන්නේ. දාන්න බලන්න chat එකට. ක්ලෝරීන් කීවෙනියද? ක්ලෝරීන් කීවෙනියද? කීයද ක්ලෝරීන්? ක්ලෝරීන් කීවෙනියද? දාන්න බලන්න chat එකට. ක්ලෝරීන් කීවෙනියද? 1ද 2ද 3 4 5 6 7 8 ඔය වගේ ඉලක්කම් ටිකක් තියෙන්නේ. ක්ලෝරීන් කීයද? ඔයා ගැනලා බැලුවොත් ළමයි ක්ලෝරීන් ඉන්නේ 17 වෙනි තැන. ඒ කියන්නේ ක්ලෝරීන්ගේ මං ඇඳලා පෙන්නුවොත් කොහොමද ඔක එන්නේ? 2යි 8යි 8යි 2යි 10යි 7යි 17යි. 2යි 8යි 7. very good 17 කියලා දාලා තියෙනවා. දැන් මොකද ඇඳලා පෙන්නුවොත් මෙන්න පළවෙනි කවචේ මෙන්න දෙවෙනි කවචේ මෙන්න තුන්වෙනි කවචේ. ඔන්න මැද තියෙනව න්‍යෂ්ටිය. ඒතර මේක ඉන්නේ හරි ලේසි 2යි ඊළඟ එකේ ඉන්නවා 8යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඕන් ඇන්දා. අන්තිම කවචේ ඉන්නවා තව 7 දෙනෙක්. 7 දෙනා කොහමද ඉන්නේ? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් නෑ 7යි 7යි ඉන්නේ. දැන් මේ මං කවුද ඇන්දේ ළමයි? සෝඩියම් පරමාණුව. සෝඩියම් පරමාණුව. මේ කවුද ඇන්දේ? ක්ලෝරීන් පරමාණුව. සෝඩියම් පරමාණුව ක්ලෝරීන් පරමාණුව. සෝඩියම් පරමාණුවයි ක්ලෝරින් පරමාණුවයි දැන් කසාද බඳින්න යන්නේ. මොකද කියන්නේ? සෝඩියමුත් දැන් බලන්නේ මොනවා වෙන්නද අනේ? ස්ථායි වෙන්නනේ. තුන්වෙනි පාඩමේදී උගන්වනවානේ මෙන්න මෙහෙම කතාවක්. ස්ථායි වින්‍යාස කියන්නේ මොනවද? දෙකක් තිබ්බොත් 2යි 8ක් තිබ්බොත් 2යි 8යි 8ක් තිබ්බොත් 2යි 8යි 8යි දිගට දිගට 8 8 8 8 අෂ්ටකය කියලා අපි මේකට කියනවා නේද? 8ක් සම්පූර්ණ වෙලා තියෙන කට්ටිය හෝ මෙහෙම දෙකක් සම්පූර්ණ වෙලා ඉන්න කට්ටිය ඕකේ එයාලා ස්ථායි. සෝඩියම් හරි දුකෙන් ඉන්නේ යාගෙන. හරි ඒ කොල්ලා සෝඩියම් පරමාණුව සෝඩියම් කොල්ලා දුක් වෙනවා මං ගාව මේ එක අයින් වුණා නම් මං හරි ස්ථායිනේ. කාටද මම මේක දෙන්නේ? මං හොයා ගන්න ඕනේ කෙල්ලෙක්ව. මම කොල්ලා. මම හොඳ කොල්ලෙක් ඒ වුණාට මම ස්ථායි නෑනේ. වැනි වැනි ඉන්නේ. කෙල්ලෙක් හම්බුණා නම් හරි කියලා හිතන හැම දෙයකටම. හැම දෙයකටම කෙල්ලෙක් හම්බුණා කියලා හරියන්නේ නැහැ. හැබැයි යාට හම්බ වෙනවා ක්ලෝරින් පරමාණු නැමැති
කෙල්ල. මොකද වෙන්නේ ක්ලෝරින් පරමාණු නැමැති කෙල්ලට? දෙන්නම් වැඩි. ක්ලෝරින් පරමාණු නැමැති කෙල්ල ගාව තියෙන අන්තිම කවච ඉලෙක්ට්‍රෝන 1 2 3 4 5 6 7 මී. මෙයාට මොකද වෙලා තියෙන්නේ? එකක් මදි. මෙයාට තියෙන්නේ එකක් වැඩි. අපි දෙන්න කිවිසුමකට එමු. අනේ මේ ඔයාගේ 7 තියෙනවනේ. එන්නකො මංගාවට. මගේ එක ඔයා ගන්නකො. අපි දෙන්න එකතු වෙමු. අපි දෙන්න එක වහලක් යටට එමු කියලා දෙන්න පොඩි කිවිසුමකට එනවා. ඇවිල්ලා පොඩි වැඩක් කරනවා. පොඩි වැඩයි කරන්නේ. මහ ලොකු දෙයක් කරන්නේ නැහැ. මොකද්ද කරන්නේ? අපි දෙන්න ඉස්සෙල්ලාම ළඟින් හිටගමුකෝ. ඔන්න හිට ගන්න. කවච තුන යාගේ ඉන්නවා. හරි. ඔන්න නාස්තිය. අපි දෙන්න ළඟින් හිටගමුකෝ. ආරයාගේ තුනයි මම තුනම අඳින්න. ඔන්න තුන් දෙනා හිටගත්තා. ළඟින් ආවා. හිටගත්තා ඕන්නේ නැස්ටි. දර කවුද මම්මී ළඟින් ඇන්දේ? දෙයියනේ මේ ඇඳලා තියෙන සෝඩියම් පරමාණු. මේ ඉන්නේ ක්ලෝරින්. දැන් මොකද උනේ? අරයා කිව්වා අනේ මගේ ඉලෙක්ට්‍රෝනේ ඔයා ගන්නටකෝ. ගත්තා. ඕන් ඒ ඉලෙක්ට්‍රෝනේ ගත්තාම මෙයාගේ මැද තිබ්බ ඉලෙක්ට්‍රෝන මුකුත් වෙනස් වුන්නේ නැහැ නේ කියන්නේ. මේ දෙක එහෙම්මමයි. ඊළඟ 8 එහෙම්මමයි මේ. ඔහෙ හිටපු දෙන් පාඩුවේ 4යි 5යි 6යි 7යි 8යි. ඉතුරු 7 දෙනාත් ඔහෙ පාඩුවේ ඉන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි අන්න මෙයාගෙන් ආපු අර අනේ ඉලෙක්ට්‍රෝනය මේ මෙතන තනියමම ඉන්නවා. දැන් සෝඩියම්ට හරි සතුටුයි. මං කසාද බැන්දා. මම කොහොමද බැන්දේ? මගේ අන්තිම කවචේ තිබ්බ ඉලෙක්ට්‍රෝනේ තමයි අනේ මේ තියෙන්නේ. ඉතුරු ටික ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ කවුද? 2යි 8යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මෙතනින් අද. මේ 8 එහෙමම මෙතනක් තියෙනවා. හැබැයි මේ අන්තිම කවචය ඒ කියන්නේ කොයි කවචයද? මීමීක. හිස්. ඇයි ළමයි හිස් වෙන්න හේතුව මෙන්න මේ තිබිච්ච ඉලෙක්ට්‍රෝනය ගලවගෙන කොහෙ ගිහිල්ලාද? මෙතෙන්ට ගිහින් තියෙනවා. ඉතින් දැන් සෝඩියම්ට හරි සතුටුයි. ඇයි එයා මේ වගේ කෙනෙක් දැන් 2යි 8යි ෂුපිරි. හරි සතුටුයි. මං කසාද බැඳලා. මෙයා 2යි 8යි 7යි. දැන් 2යි 8යි 7ට එකක් එකතු වුනහම මෙයා කවුරු වෙනවද? 2යි 8යි 8 මේක වෙනවා. සුපිරි සතුටුයි. දෙන්නට දෙන්න දැන් කසාද බැඳලා ඉන්නකොට පොඩි වැඩක් වෙනවා සෝඩියම් පස්සේ දකින්නේ. දෙයියනේ සෝඩියම් පරමාණුවක් මෙතන තිබුණේ ඉලෙක්ට්‍රෝන ගානයි ප්‍රෝටෝන ගානයි සමානයි. තුන්වෙනි පාඩමේ අපි උගන්වනවා. හැබැයි දැන් එක ඉලෙක්ට්‍රෝනයක් මෙහෙට පැන්න හින්දා ඉලෙක්ට්‍රෝන දැන් මෙයා ගාව තියෙන්නේ 10යි ප්‍රෝටෝන මෙයා ගාව තියෙන්නේ 11යි. ඒ හින්දා මොකද වෙන්නේ? මෙයා ගාව ධන එකක ආරෝපණයක් ඉතුරු වෙනවා. ඔයා දන්නවා ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ ඍණ, මෙයා ධන. එහෙනම් මේ ඍණ 10යි ධන 1යි ගත්තාම ධන නිසා අපි මෙන්න මෙයාට කියනවා දැන් සෝඩියම් නෙමෙයි. සෝඩියම් ලොකු අයියා. සෝඩියම් පරමාණුව. සෝඩියම් පරමාණුව කියලා මෙයාට කියනවා. මෙයාටත් සෝඩියම් පරමාණුව නෙමෙයි සෝඩියම් ධන අයනය කියලා අපි මෙයාට කියනවා. පරමාණු කියලා කිව්වොත් එහෙම අමු බොරුවක්. ක්ලෝරිනුත් එහෙමයි. දැන් ක්ලෝරින් දන්නේම නෑ. මේ බලන්නකෝ. ක්ලෝරින් කලින් හිටියේ ඉලෙක්ට්‍රෝන 17යි. දැන් මෙන්න 18යි. ප්‍රෝටෝන වෙනස් වුන්නේ නෑ. නෂ්ටීය මුකුත් වෙනස් වුන්නේ නෑ 17යි. කීයද ආරෝපණය? ඉලෙක්ට්‍රෝන එකක ආරෝපණයක්. ඒ කියන්නේ ඍණ එකක ආරෝපණයක් දැන් මෙයාට තියෙනවා. ඒ නිසා අපි මෙයාට නමක් දුන්නා. ඍණ වැඩි හින්දා මෙයාට දුන්නා සෝඩියම් ධන අයනය. ක්ලෝරින්ට නමක් දෙනවා. මොන අයනය කියලාද? ක්ලෝරින් ඍණ අයනය. ක්ලෝරින් ඍණ අයනය. ක්ලෝරින් ඍණ කියලා ලියන්නේ අපි ඔහොමයි. එතකොට මෙන්න මෙයාට අපි පොඩි මෙහෙම ලකුණක් පෙන්නනවා. මේක අඳිනකොට මෙයා දැන් ධන නිසා උඩින් ධන දානවා. මෙයාට මේ මෙහෙම කොටු අරහනක් දාලා උඩින් ඍණ දානවා. මේකෙන් කියවෙන්නේ මෙයා ධනාරෝපිතයි මෙයා ඍණාරෝපිතයි. හරියට නිකන් කොල්ලයි කෙල්ලයි කසාද වෙන්දා වගේ. සෝඩියම් කොල්ලයි ක්ලෝරින් කෙල්ලයි. ඉතින් මේ මොකද වුනේ? අන්න මේ ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා මොනවා වුණාද? ඉලෙක්ට්‍රෝනයක් මෙයාට ලබා දීම තමයි මෙතනදී උනේ. මොකද්ද මෙතනදී උනේ? ඉලෙක්ට්‍රෝනයක් පිට කිරීම. ඉලෙක්ට්‍රෝනයක්
පිට කිරීම තමයි මෙතනදි කරේ. අනේ දැන් මොකද උනේ? ඉලෙක්ට්‍රෝනයක් පිට කරපුවාම අයන දෙකක් හැදුන හැම වෙලාවටම හැදෙන්නේ ප්‍රතිවිරුද්ධ ආරෝපණ දරන අයන දෙකක්. මෙන්න මේ විදිහට ළමයි යම් පරමාණු දෙකක් අතර බන්ධනයක් හැදෙනවා. එකකින් පිට කරන ඉලෙක්ට්‍රෝනය තවත් එකකින් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් බවට පත් වෙනවා. ඔන්න ඔය වගේවට අපි කියනවා මොන බන්ධන කියලාද? අයනික බන්ධන කියලා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරාට පස්සේ පරමාණු දෙකක් අතර ඇතිවන කියන්නේ දැන් ඉලෙක්ට්‍රෝන පිට කරාට පස්සේ ඇත්තටම පරමාණු නෙමෙයි ඒවා මොනව බවට පත් වෙනවද? අයන බවට පත් වෙනවා. අයන දෙකක් අතර ඇතිවන බන්ධනයට අපි කියනවා මොන බන්ධන කියලාද? අයනික බන්ධන. මට දාන්න බලන්න මම ඔය කියලා දුන්නේ එක තේරුණාද නැද්ද කියලා. මං හිතන්නේ මම බොහෝම සරලව පැහැදිලි කළේ. ඌට වැඩිය සරලව ඕක කියන්න බෑ. කොල්ලා කෙල්ල කතාවත් මං කියලා දුන්නා. මෙයයි හැදෙනවා කියලාත් කිව්වා. එහෙනම් මේ දෙන්න පොදුවේ ගත්තහම තමයි ළමයි කවුරු කියලාද අපි හඳුන්වන්නේ? සෝඩියම් කවුරු කියලාද හඳුන්වන්නේ? මේ දෙන්නට තමයි අපි කියන්නේ කවුද? සෝඩියම්. මට chat එකට දාන්න මේක තේරුණාද කියලා. සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ්. මෙයාට අපි කියනවා සෝඩියම් NaCl කියලා අපි කියනවා. හරි නේද කතාව? ලියා ගන්නකො යටින්. මම හිතන්නේ සෑහෙන වෙලාවක් ගියා එක කියලා දෙන්න අපේ අයට. නේ? සෝඩියම් ක්ලෝරයිඩ්. ලියන්න මෙහෙම යටින් තරුවක් දාලා. right. මොකද ළමයි සිග්නල් ප්‍රශ්නයක්ද? කට් වෙනවනේ. oh sorry. සිග්නල් ප්‍රශ්නයක්ද? කට් වෙනවනේ. සිග්නල් ප්‍රශ්නයක්ද? නෑ. මොකද්ද ප්‍රශ්නේ? සිග්නල් ප්‍රශ්නයක්ද? පේන්නේ නැද්ද? හරි. මට මේක තේරුණාද නැද්ද කියලා දාන්න. මම මේ කියලා දුන්න එක. මොකද්ද කියන එක තේරුණාද නැද්ද කියන එක දාන්න. ඔයාලට chat එකට දාන්න මම මේ කියලා දුන්න එක තේරුණාද නැද්ද කියලා. alright. අපි ලියාගමු. ලියන්න අයනික බන්ධන. ලියන්න අයනික බන්ධන. අයනික බන්ධන කියලා දාලා ලියමු. ලියන්න යම් මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන පිටකර ධන අයන සෑදී ඉලෙක්ට්‍රෝන පිටකර ධන අයන සෑදී ඉලෙක්ට්‍රෝන පිටකර ධන අයන සෑදී එම ඉලෙක්ට්‍රෝන ලබාගත් වෙනත් පරමාණුවක් ඍණ අයනයක් බවට පත්වී එම ඉලෙක්ට්‍රෝන ලබාගත් පරමාණුවක් ඍණ අයන බවට පත්වී අපි ළමයි කියනවා මෙන්න මේ ධනයි ඍණයි අතර ඇති වෙනවා කියලා ආකර්ෂණයක්. අපි ඒකට මෙන්න මෙහෙම මේක මාක් කරලා පෙන්නනවා ළමයි. මෙහෙම. මේ තමයි ආකර්ෂණය. ලියන්න. ඇතිවන ධන සහ ඍණ අයන අතර ඇතිවන ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බල
ස්ථಿತಿ විද්‍යුත් ආකර්ෂණ බල මේක තමයි අයනික බන්ධනය. ස්ථಿತಿ විද්‍යුත් ආකර්ෂණ බල අයනික බන්ධන හෙවත් අයනික බන්ධන හෙවත් විද්‍යුත් සංයුජ බන්ධන ලෙස හඳුන්වයි. ඔකට තව නමක් කියනවා. අයනික බන්ධන හෙවත් විද්‍යුත් සංයුජ බන්ධන ලෙස හඳුන්වයි. අයනික බන්ධන හෙවත් විද්‍යුත් සංයුජ බන්ධන ලෙස හඳුන්වයි. විද්‍යුත් සංයුජ බන්ධන ලෙස හඳුන්වයි. විද්‍යුත් සංයුජ බන්ධන හයිලයිට් කරගන්න එකේ අයනික බන්ධන හෙවත් විද්‍යුත් සංයුජ බන්ධන කියන වචනේ. අයනික බන්ධන හෙවත් විද්‍යුත් සංයුජ බන්ධන කියන වචනේ. හරි නේද? මේක අපි උදාහරණයක් විදිහට ඇඳගමු. ලියන්නකො සෝඩියම් ක්ලෝරයිඩ් කියලා දාලා අපි මේක ඇඳගමුකෝ. කොහොමද මේක හැදෙන්නේ කියලා. හරි නේද ළමයි?
හරිද? ඉවරයිද ළමයි? හරි ළමයි ලියලා ඉවර නම් මට ඉක්මනට chat එකට දාන්න. කවුද දන්නේ මගේ මේ බෙහෙත් බෝතලේ කරවි. ඔය හරිද? අපි ලියමු ළමයි. ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම. ක්ලෝරීන් පරමාණුවක මේක වෙන විදිහ අපි මේ ලියන්නේ හරි? ක්ලෝරීන් පරමාණුවක අවසාන කවචයේ ඇති ඉලෙක්ට්‍රෝනයක් ක්ලෝරීන් පරමාණුවක අවසාන කවචයේ ඇති ඉලෙක්ට්‍රෝනයක් සෝරි වැරදුනා ළමයි ක්ලෝරින් පරමාණුවක නෙමෙයි වැරදුනා සෝඩියම් පරමාණුවක නේද සෝඩියම් පරමාණුවක අවසාන කවචයේ ඇති ඉලෙක්ට්‍රෝනයක් පිට කරන අතර එවිට සෝඩියම් පරමාණුව ධන අයනයක් බවට පත්වෙයි. ඊළඟට තරුවක් දාලා ලියන්න. එම පිටවන ඉලෙක්ට්‍රෝනය ක්ලෝරින් පරමාණුවේ අවසාන කවචයට එක්වීමෙන් ක්ලෝරින් පරමාණුව ඍණ අයනයක් බවට පත්වේ. ක්ලෝරින් පරමාණුව ඍණ අයනයක් බවට පත්වේ. ඊළඟ තරුව දාලා ලියන්න. දැන් මෙම සෝඩියම් ධන අයනයත් ක්ලෝරින් ඍණ අයනයත් අතර ඇතිවන ස්ථිතිවිද්‍යුත් ආකර්ෂණ බලය එනම් අයනික බන්ධනය ඇතිවේ. ස්ථිතිවිද්‍යුත් ආකර්ෂණ බලය එනම් අයනික බන්ධනය සෑදේ. හයිලයිට් කරගන්නකෝ අයනික බන්ධනය කියන කතාව. හරි. highlight කරගන්නකෝ අයනික බන්ධනය කියන කතාව. හරි. highlight කරගන්නකෝ අයනික බන්ධනය කියන කතාව. හරි. දැන් අපි මේකේ මේ ඔක්කොම මාක් කරගත්තා නේද? සෝඩියම් ධන අයනය, ක්ලෝරින් ඍණ අයනය, සෝඩියම් ක්ලෝරයිඩ්, අයනික බන්ධනය, සෝඩියම් පරමාණුව, ක්ලෝරින් පරමාණුව ඔක්කොම මාක් කරගන්න. හරි. දැන් අපි ඉලෙක්ට්‍රෝන සීන් එක ලියමු. ලියන්නකෝ ළමයි මෙහෙම. අයනික බන්ධනය ඇතිවීමට පෙර සහ බන්ධනය ඇතිවීමට පසු ඉලෙක්ට්‍රෝන පිහිටන සංඛ්‍යාව පහත දැක්වේ.
පහත දැක්වේ. right. අපි ඒක මෙහෙම දාගමු ළමයි. බන්ධනය ඇතිවීමට පෙර වගුවක් විදිහට දාමු. බන්ධනය ඇතිවීමෙන් පසු. ඇඳ ගන්නකො බන්ධනය ඇතිවීමට පෙර බන්ධනය ඇතිවීමෙන් පසු. බන්ධනය ඇතිවීමෙන් පසු. හරි. අපි දාගමු මේ පැත්තේ. right. බන්ධනය ඇතිවීමට පෙර බන්ධනය ඇතිවීමට පසු. පළවෙනි එක තමයි මම ලියනවා සෝඩියම් පරමාණුව. සෝඩියම් පරමාණුව. sorry. මේ පැත්තට ගමු. ඉස්සෙල්ලාම අපි ගමු ළමයි පරමාණුක ක්‍රමාංකය. පරමාණුක ක්‍රමාංකය. ඒතර ඔයා දන්නවා පරමාණුක ක්‍රමාංකය පොඩක් රූලක් තියලා දීමුනේ. පරමාණුක ක්‍රමාංකය. ඒතර ඔයා දන්න කතාව මොකද්ද? පරමාණුක ක්‍රමාංකයේ සෝඩියම් ඉන්නවා ක්ලෝරින් ඉන්නවා බන්ධනය හැදුනයින් පස්සේ සෝඩියම් ධන අයනේ ක්ලෝරින් ඍණ අයනේ ඉන්නවා. ඊළඟට සෝඩියම් එකේ කීයද ඉලෙක්ට්‍රෝන ඉන්නවා දන්නවා? සරලයි මේවා හරිම ලේසියි. 11යි 17යි. දැන් බන්ධනය ඇති වුණායින් පස්සේ කීයද ළමයි ඉන්නේ? 11න් එකක් අඩු වුණා 10යි. මෙයාගේ එකක් වැඩි වුණා 18යි. බලන්න අවසානයේ මුළු ඉලෙක්ට්‍රෝන ගාන වෙනස් වෙලා නැහැ. 28යි මෙයාගෙත් ඉන්නේ 28යි. දැන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවොත් ඒතර ඔයා දන්නවා පරමාණුක ක්‍රමාංකයට සමානයි ඉලෙක්ට්‍රෝන ගණන නේද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. දැන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවොත් බලන්න 2යි 8යි 1යි. මෙතන 2යි 8යි 7යි. මෙතන මොකද උනේ 2යි 8යි මෙයා අයින් වුණා. ඒ කියන්නේ මෙතන නෑ. අතන මොකද උනේ ළමයි 2යි 8යි 8 වුණා. හරිම ලේසි මේවා හරි. ඊළඟට අන්තිමට අපි ලියමු ප්‍රෝටෝන ගණන හා ඉලෙක්ට්‍රෝන ගණන. ප්‍රෝටෝන ගණන ඉලෙක්ට්‍රෝන ගණන. බලන්න ඉලෙක්ට්‍රෝන කීයද කියලා. ප්‍රෝටෝන ඔක්කොම දැන් 11යි කලින් පිට වුණාට පස්සේ ප්‍රෝටෝන වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඉලෙක්ට්‍රෝන 11 තිබ්බ එක කීය වුණා? මෙතන මකනවා 10 වුණා. එකක් ගියපු නිසා. සරලයි. මෙතන සෝඩියම් ධනායනය ගත්තහම sorry වැරදුනා ළමයි. සෝඩියම් ධනායනය තමයි ගත්තහම 11යි 10යි. ක්ලෝරින් වල තව ප්‍රෝටෝන වෙනස් වුන්නේ නැහැ 17යි. හැබැයි ඉලෙක්ට්‍රෝනත් 17යි. දැන් ප්‍රෝටෝන වෙනස් වුන්නේ නැහැ ඉලෙක්ට්‍රෝන 18 වුණා. මේ බලන්නකො ඕකනේ අර අපි ධන ඍණ කතාව කිව්වේ මේ බලන්න. දැන් අපි ඔය එක සුළු කරගත්තාම මේ බලන්න. ඉස්සෙල්ලා ධන 11ට 11 කතා වුණාම මේ අවස්ථාවට අපි කියන උදාසීන පරමාණු. උදාසීන පරමාණු. මේ පැත්ත ගත්තාම මේ බලන්න. මේ පැත්ත 11යි 10යි කියලා කියන්නේ ධන එකක ආරෝපණයක් තියෙනවා. මෙතන ගත්තාම ධන 18යි ඍණ 17යි ඉලෙක්ට්‍රෝන ඍණයිනේ ළමයි. එහෙනම් ඍණ එක. එහෙනම් මේවට අපි කියනවා ඍණ අයන. දාගන්නකො වගුව. දාගන්නකො වගුවත්. පැහැදිලිව ලියාගන්න. මොනවා හරි කියන්නේ මේක තේරුණා නේද කියලා මම හිතන්නේ හරිම ලේසි මම බොහොම පැහැදිලිව කියලා දුන්නා. දාන්න බලන්න. තේරුණාද නැද්ද කියලා. ඒකට chat එකට දාන්න ළමයි තේරුණාද නැද්ද කියලා මේක. ලියා ගන්න ඕනේ ඉස්සෙල්ලාම අපි මේක ලියා ගමු.
ඉවරද ළමයි? ඉවරද? chat එකට දාන්න. ඉවරද නැද්ද කියලා chat එකට දාන්න. ඉවරද නැද්ද කියලා chat එකට දාන්න. දාගන්නකො. හරි. ඇති නේද ළමයි වෙලාව? දැන් නම් ටයිම් ඇති මං හිතන්නේ. ඉවරද කියලා දාන්න. ඇති කියලා දාන්න. හරි. ඊළඟට අපි ලියමු ළමයි මාතෘකාව අයනික සංයෝග ලියනකො මෙහෙම අයනික බන්ධන සහිත සංයෝග වලට උදාහරණ. හරි මෙහෙම ලියන්නකෝ. අයනික සංයෝග කියලා මාතෘකාවක් ලියන්නකෝ ළමයි. අයනික සංයෝග කියලා ලියන්නකෝ මාතෘකාව. අයනික සංයෝග මාතෘකාවක් ලියන්නකෝ අයනික සංයෝග කියලා. අයනික සංයෝග කියලා මාතෘකාවක් ලියා ගන්නකෝ. අයනික සංයෝග. හරි ලියා ගන්න අයනික සංයෝග කියලා. අයනික සංයෝග අහගන්න. ළමයි අයනික සංයෝග කියලා කියන්නේ ඔය අයනික බන්ධන අන්තර්ගත සංයෝග. මට ඔයා දන්න අයනික සංයෝග කීපයක් කියන්නකෝ. ඔයා නම් වලින් දන්නවා. මම එකක් කිව්වොත් ඔයා දිගටම දෙක තුනක් කියාගෙන යනවා. මට දාන්නකෝ බලන්න ළමයි chat එකට. අයනික සංයෝගයකට උදාහරණයක්. දාන්න බලන්න අයනික සංයෝගයකට උදාහරණයක්. දාන්න බලන්න අයනික සංයෝගයකට උදාහරණයක්. අයනික සංයෝගයකට උදාහරණයක්. NaCl හරි NaCl දැන් මම කියලා දුන්නානේ. ඒක නෙමෙයි වෙන එකක් දාන්න බලන්න. හරි සෝඩියම් ක්ලෝරයිඩ් හරියටම හරි අයනික සංයෝගයක්. very good. තව එකක්. තව එකක්. තව එකක් දාන්නකො මට කියන්නකො බලන්න. නෑ H2O වැරදි ළමයි. H2O සහසංයුජයි. මම ඒක සහසංයුජ බඳින්න. සොරි මේ මම මියුට් කරලා නේද? හරි ආගන්නකො. දැන් මම කී හිටියේ දැන් මේ තියෙන උදාහරණ සෙට් එකම අයනික සංයෝග සඳහා උදාහරණ. කියන්නේ අයනික බන්ධන. උදාහරණ සෝඩියම් කාබනේට්, කැල්සියම් කාබනේට්, සෝඩියම් ක්ලෝරයිඩ් ඔය සෙට් එකම. දැන් විශේෂයෙන් ගත්තාම මේ වගේ සංයෝගයක මොකක්ද මේ බලන්න වෙලා තියෙන්නේ? මෙයා ධන අයනයක්, මෙයා ඍණ අයනයක්. ඔය දන්නවනේ කාබනේට් දැන් සෝඩියම් කියන එක ඔක හැදිලා තියෙන්නේ සෝඩියම් ධන කාබනේට ඍණ. එතන අවසානයේ මේ සෝඩියම් දෙකක් තියෙන නිසා මෙතන මේ ධන දෙකට ඍණ දෙක කැපිලා ගියන් උදාසීනයි. ලේසියෙන් අඳුර ගන්න පුළුවන් විදිහක් තියෙනවා ළමයි අයනික සංයෝග මේ බලන්න
ද සෝඩියම් වගේ එකක් ගත්තහම එයා ධනයි මෙයා ගත්තොත් කොහොමද වෙන්නේ ළමයි? ඍණයිනේ. මෙයා ධනයි මෙයා මොකයිද? මෙයා ඍණයි. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට ළමයි මේ අයනික බන්ධන කියන එක හැදිලා තියෙන්නේ බලන්න. සෝඩියම් වගේ අය ගත්තාම පොදුවේ සෝඩියම් වගේ අයව අඳුන්වන නම මොකක්ද අපි ආවර්තිතාවගුවේ? මට දාන්න බලන්න සෝඩියම් වගේ කට්ටියට පොදුවේ කියනවා නමක්. chat එකේ CO2 තියෙන වැරදි. CO2 සංයෝජනය. හරි. සෝඩියම් වගේ අයට පොදුවේ ආවර්තිතාවගුවේ කියන නම මොකක්ද අපි? කියන්න බලන්න මට. ආවර්තිතාවගුවේ පොදුවේ කියන නම මොකක්ද අපි? මොකක්ද කියන නම? ලෝහ. very good. ලෝහ. ඒ කියන්නේ සෝඩියම් වගේ කට්ටියට අපි කියනවා ලෝහ. එහෙනම් මට කියන ක්ලෝරින් වගේ කට්ටියට අපි මොකද කියන්නේ? ක්ලෝරින් වගේ කට්ටියට අපි මොකද කියන්නේ? ක්ලෝරින් වගේ කට්ටියට කියන්නේ මොනවද? අලෝහනේ. එයා ලෝහ නම් එයා ලෝහ. එහෙනම් මේ බලන්න බොහෝ විට හැම වෙලාවටම කියලා අපිට කියන්න බෑ ළමයි. බොහෝ වෙලාවට මොනවද? අයනික බන්ධන ඇති වෙන්නේ කවුරු අතරද? අයනික බන්ධන ඇති වෙන්නේ ලෝහ පරමාණු සහ අලෝහ පරමාණු අතර. දැන් මෙතන ගත්තත් මේ බලන්න පොටෑසියම් ගත්තත් ක්ලෝරීන් ගත්තත් ලෝහ අලෝහ. කැල්සියම් ගත්තත් ඔක්සිජන් ගත්තත් ලෝහ අලෝහ. සෝඩියම් ක්ලෝරේට් ගත්තත් සෝඩියම් ලෝහයක් ක්ලෝරීන් අලෝහයක්. ඒ වගේ ලෝහ සහ අලෝහ අතර තමයි බොහෝ වෙලාවට මේ අයනික බන්ධන කියන එක ඇති වෙන්නේ. හරි. අපි ලියමු ඉස්සෙල්ලම අයනික සංයෝග සඳහා උදාහරණ කියලා ලියන්නකෝ. අයනික සංයෝග සඳහා උදාහරණ කියලා ලියලා අපි එක එක ලියමු. ඉස්සෙල්ලා අකුරෙන් ලියමු ඊළඟට සූත්‍රය ලියමු. ලියන්න 1 සෝඩියම් කාබනේට්. 1 සෝඩියම් කාබනේට්. ලියන්න Na2CO3. 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 සෝඩියම් කාබනේට් Na2CO3. දෙවෙනි එක calcium carbonate CaCO3. CaCO3. calcium carbonate CaCO3. sodium chloride NaCl. 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 3 potassium chloride KCl. potassium chloride KCl. potassium chloride KCl. 4 potassium sulfate K2SO4. K2SO4. potassium sulfate K2SO4. ඊළඟ එක calcium oxide CaO. calcium oxide CaO. ඊළඟ එක potassium nitrate. potassium nitrate KNO3. KNO3. හරි. ඔතනින් අපි කතා කරනවා අයනික සංයෝග සඳහා මොනවද? උදාහරණ. මේවා හරීම ලේසි අමාරුයි කියලා හිතන්න බෑ. කියන්නේ අපි සරලව කරන්න ඕනේ ඔලුවට වැඩි ලොකු බරක් ගන්න තු හම්බෝ හරියම ග්‍රීක භාෂා අපබ්‍රාස භාෂාව කියලා හිතන්න එපා. මේවා හරිම ලේසි. හරි. හරිද? එතකොට මේවා හරි ලේසි කියලා හිතන්න. අමාරුයි කියලා හිතන්න එපා. අමාරුයි කියලා හිතුවොත් මේවා අමාරු. මේවා ආසාවෙන් ඉගෙන ගන්න. එක එක ප්‍රායෝගික බෙගීම් එක හිතන්න. අමාරුයි කියලා හිතුවොත් ඕනම දෙයක් අමාරුයි නේ. සල්ලි හොයන එකත් අමාරුයි. ඕනම එකක් අමාරුයි කියලා ගන්න එකත් අමාරුයි. කන එකත් අමාරුයිනේ කවුරු හරි හොයලා දුන්නේ නැත්තම්. ඒ වගේ තමයි. ඉතින් මේක සරලව ඉගෙන ගමු අපි. දැන් අපි පොඩි විනාඩි මමත් එක දිගට කතා කරලා මට මහන්සි විනාඩි 5ක බ්‍රේක් එකක් ගමු. 8යි 10යි 8යි කාලට පටන් ගමු. ඊළඟ මේ අයනික සංයෝගවල ලක්ෂණ කතා කරන්න. හරි. හරි අපි දැන් කතා කළා අයනික බන්ධන හැදෙන්නේ කොහොමද? අයනික සංයෝගවලට උදාහරණ මොනවද? ඒවයි කොහොමද ඉලෙක්ට්‍රෝන සැකැස්ම තියෙන්නේ? අද අපි ලියමු ළමයි අයනික සංයෝගවල ලක්ෂණ ලියන්න.
අයනික සංයෝගවල ලක්ෂණ. අයනික සංයෝගවල ලක්ෂණ. අයනික සංයෝගවල ලක්ෂණ. මොනවද ළමයි අයනික සංයෝග ලක්ෂණ? එක ලක්ෂණයක් තමයි ළමයි මෙයාලා කාමරුෂ්ණත්වයේදී ගොඩාක් වෙලාවට ඉන්නේ. ඔටෝ ෆෝකස් වෙනවා. හරි. කාමරුෂ්ණත්වයේදී ගොඩක් වෙලාවට ඉන්නේ ඝන ලෙස. දැන් උදාහරණ විදිහට ගත්තම ගොඩක් වෙලාවට මේ කැල්සියම් කාබනේට්, සෝඩියම් කාබනේට්, කැල්සියම් ඔක්සයිඩ් වගේ කට්ටිය ගත්තොත් ද්‍රාවණ. මේ ඝන සෝඩියම් ක්ලෝරයිඩ් ගත්තත් ඝනනේ, ද්‍රව කරොත් නේ වතුර දිය කරොත් නේ ලුණු ද්‍රාවණයක් හැදෙන්නේ. හරි ලියන්න. සාමාන්‍ය පරිසර උෂ්ණත්වය යටතේ සාමාන්‍ය පරිසර උෂ්ණත්වය යටතේ ඝන අවස්ථාවේ පවතී. සාමාන්‍ය පරිසර උෂ්ණත්වය යටතේ ඝන අවස්ථාවේ පවතී. සාමාන්‍ය පරිසර උෂ්ණත්වය යටතේ ඝන අවස්ථාවේ පවතී. ඊළඟට මෙයාලගේ ළමයි තාපාංකය ගත්තම තාපාංකය කියලා කියන්නේ ද්‍රව වායු වෙන උෂ්ණත්වය. කියන්නේ මෙයාලගේ ජලීය ද්‍රාවණය ගත්තාම රත් කරගෙන ගියහම වාෂ්පය වෙන අවස්ථාව. ඊට තාපාංකය ඉහළගයක් ගනි. තාපාංකය ඉහළගයක් ගනි. තාපාංකය ඉහළගයක් ගනි. තුන්වෙනි එක ද්‍රවාංකය කියන්නේ මෙයාලගේ ඝනය ද්‍රවය වෙන උෂ්ණත්වයනේ. ද්‍රවාංකය ඉහළගයක් ගනි. ද්‍රවාංකය ඉහළගයක් ගනි. ඊළඟ එක ජලීය හෝ විලීන ද්‍රාවණ තුලින් මම කියලා දෙන්නම් මොකද්ද ජලීය හෝ විලීන කියලා. ජලීය හෝ විලීන ද්‍රාවණ තුලින් විද්‍යුතය සන්නායනය කරයි. ඒක දැන් අපිට ඉස්සරහට ප්‍රැක්ටිකල් එකකුත් තියෙනවා කියලා දෙන්න. කොහොමද ජලීය හෝ විලීන ද්‍රාවණ තුලින් විද්‍යුතය සන්නායනය කරන්න කියලා. ලියන්නකෝ. ජලීය හෝ විලීන ද්‍රාවණ තුලින් ජලීන හෝ විලීන ද්‍රාවණ තුලින් විද්‍යුතය සන්නායනය කරයි. ජලීය හෝ විලීන ද්‍රාවණ තුලින් විද්‍යුතය සන්නායනය කරයි. ජලීන හෝ විලීන ද්‍රාවණ තුලින් විද්‍යුතය සන්නායනය කරයි. ජලීය හෝ විලීන ද්‍රාවණ තුලින් විද්‍යුතය සන්නායනය කරයි. හරි ළමයි අපි බලමු මොනවද මේ ජලීය විලීන කියන්නේ කියලා. ඔයා ගාව තියෙනවා කියලා හිතන්න ළමයි ලුණු කැටයක්. සෝඩියම් ක්ලෝරයිඩ් සොලිඩ් එක ඝනය ඈ. ඔයා දන්නවා මේ තියෙන්නේ ඝන අවස්ථාව. දැන් මේක ද්‍රව කරන්න මොකද ළමයි කරන්න පුළුවන්? එකක් තමයි ද්‍රව කරන්න පුළුවන් වතුර කලවම් කරලා ජලීය ද්‍රාවණයක් හදන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මේකේ වතුරක් තියෙනවා. ඒ කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් උත් තියෙනවා. වතුරක් තියෙනවා. H2O. උතන දෙකම තියෙනකොට අපි කියනවා මේ ද්‍රාවණ දෙකම තියෙනවා. අපි මෙයාලට කියනවා ජලීයයි වතුර කලවම් කරලා තියෙන්නේ. තව පුළුවන් මේ ඝන කියන එකට ජලය දාන්නේ නැතුව ජලය නොදා ද්‍රව කරන්න පුළුවන්. ඒ කියන්නේ රත් කරනවා. ජලය නොදා රත් කරාම ළමයි මේ සෝඩියම් ක්ලෝරයිඩ් මොනව වෙනවද? අපි දැන් මෙතනදී මෙයාට ලියන්නේ ඇත්තටම ළමයි සෝඩියම් ක්ලෝරයිඩ් එක්වස් කියලා. එක්වස් කියලා කියන්නේ ජලීය. එක්වස් කියන එකේ අදහස ජලීය. සෝඩියම් ක්ලෝරයිඩ් වලින් හැදෙන්නේ ලික්විඩ් එකක් කියලා අපි කියනවා. ඒ කියන්නේ මෙයාට අපි කියනවා ළමයි මොන ද්‍රාවණ කියලාද? විලීන ද්‍රාවණ. සෝඩියම් ක්ලෝරයිඩ් විලීන ද්‍රාවණ. අරයා ජලීය ද්‍රාවණ මේවා විලීන ද්‍රාවණ. ඕක පැත්තකින් ලියලා නිකන් අර මෙන්න මෙහෙම බබල් එකක් දාගන්නකො. ඒ කියන්නේ මේක ඔයාලගේ අමතර දැනුමට. හරි මොකක්ද මේ කියන්නේ කියලා. බබල් එකක් දාගන්න කියන්නේ ඝනයක් ද්‍රවයක් කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි මෙහෙම කරන්න පුළුවන්. අනිත් එක තමයි මේ මෙහෙම කරන්න පුළුවන්. දාගන්න බලන්නකො. බබල් එකක් ඇඳගන්න. බබල් එකක් ඇඳගන්න. බබල් එකක් ඇඳගන්න. බබල් එකක් ඇඳගන්න. හරි ලියන්න ළමයි යටින් තරුවක් දාලා මේක ලියලා ඉවරයි නේද? යටින් තරුවක් දාලා ලියන්න. අයනික බන්ධන සහිත මෙහෙම ලියන්න. අයනික බන්ධන සහිත සංයෝගවල අයනික බන්ධන සහිත සංයෝගවල අයනික දැලිසක් නිර්මාණය වීම නිසා අයනික දැලිසක් නිර්මාණය වීම නිසා
අයනික දැලිසක් නිර්මාණය වීම නිසා අයනික දැලිසක් නිර්මාණය වීම නිසා බන්ධන ශක්තිමත් බව තව තවත් වැඩි වේ. බන්ධන ශක්තිමත් බව තව තවත් වැඩි වේ. මම කියන දෙන්න මොකද්ද මේ අයනික දැලිසක් කියන්නේ කියලා. සෝඩියම් ක්ලෝරයිඩ් වල අයනික දැලිස සෝඩියම් ක්ලෝරයිඩ් වල අයනික දැලිස පහත ආකාරයට නිරූපණය කළ හැකිය. සෝඩියම් ක්ලෝරයිඩ් වල අයනික දැලිස පහත ආකාරයට නිරූපණය කළ හැකිය. පහත ආකාරයට නිරූපණය කළ හැකිය. පහත ආකාරයට නිරූපණය කළ හැකිය. පහත ආකාරයට නිරූපණය. ඒ කියන්නේ මෙහෙමයි ළමයි. දැන් අපි සෝඩියම් ගත්තාම සෝඩියම් අයනයක් වටා ක්ලෝරීන් එකතු වෙනවා. දැන් ඔය සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක ගත්තාම දැන් එක සෝඩියම් ක්ලෝරයිඩ් එකක් නෙමෙයි ළමයි තියෙන්නේ. ඒ වගේම ගොඩාක් එකතු වෙලානේ. ඔය වගේ එකතු වෙලා හැදෙන එකකට කියනවා ළමයි අපි අයනික දැලිසක් කියලා. දැන් අයන නෙමෙයි ඒක ඇතුලේ තියෙන්නේ. අයනික දැලිසක් කියලා කියන. දැන් ඔය අයනික දැලිසේ ගොඩක් වෙලාවට පවතින ළමයි. දැන් හිතන්නකෝ මෙන්න මෙහෙම කුට්ටියක් කියලා සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ. දැන් ඔය ඕක ඇතුලේ සෝඩියම් ගොඩක් තියෙනවා. දැන් අපි මේක මෙහෙම වෙන් කරගත්තොත් right අපි මේක මෙන්න මෙහෙම වෙන් කරගත්තොත් හිතන්නව මෙන්න මෙතන මැද තියෙන සෝඩියම් ධන අයනයක් කියලා. නිකමට හිතන්නේ සෝඩියම් ධන මේ වටේටම ක්ලෝරින් පිහිටන විදිහට තමයි මේක පිහිටලා තියෙන්නේ. කියන්නේ මෙතන ක්ලෝරින් එක මෙතන ක්ලෝරින් එක මෙතන ක්ලෝරින් එක මෙතන ක්ලෝරින්. ඒතර 1 2 3 4යි මේ එක සෝඩියම් ක්ලෝරයිඩ් සෝඩියම් අයනකට 6ක් පිට. දැන් මේක ත්‍රිමානයිනේ ළමයි හිතන්න මෙහෙම දැන් මේ පැත්තෙන් තියෙනකොට මෙහෙන් එකයි මෙහෙන් එකයි මෙහෙන් එකයි මෙහෙන් එකයි යට පැත්තෙන් තව දෙකක් තියෙනවා. ඒතර 6යි. මේ මුළු ඔක්කොගෙම තියෙන කවුද? සෝඩියම් ධනායන. සෝඩියම් ධනායන. දැන් මේ තියෙන ළමයි එක කෑල්ලක් විතර. ඒ කියන්නේ සෝඩියම් අයනික දැලිසෙන් කෑල්ලක් කපලා ගත්තාම වගේ. ඒතර මේ සෝඩියම් එකටත් තව මෙහා පැත්තෙන් මේ වගේ කුට්ටියක් මෙහෙම වැඳිලා තියෙනවා. ඒතර එයාගේ ක්ලෝරින් තමයි එයා වටේ තියෙන්නේ. කියන්නේ සෑම සෝඩියම් ධනායනයක් වටත් ළමයි ක්ලෝරින් 6ක් තියෙනවා. 1 2 3 4 යට පැත්තෙන් 2යි. දැන් මෙතන ගත්තත් මේවයි තියෙන්නේ කවුද ළමයි? ක්ලෝරයිඩ්. ඊට පස්සේ තව කවුද තියෙන්නේ? මම වෙන එකම කාලයකින් ලියන්න නේද? තවලට පැටලයි. මෙතන තියෙන්නේ එතකොට කවුද ළමයි? ක්ලෝරින්. ආයි මෙතන තියෙන්නේ සෝඩියම්. ආයි මෙතන තියෙන්නේ ක්ලෝරයිඩ් ක්ලෝරයිඩ්. තේරෙනවද? ආයි මෙතන තියෙන්නේ අර විදිහටම සෝඩියම්. මෙතන තියෙන්නේ ආපහු සෝඩියම්. මෙතන තියෙන්නේ සෝඩියම්. මෙතන තියෙන්නේ ක්ලෝරයිඩ්. මෙතන තියෙන්නේ සෝඩියම්. මෙතන තියෙන්නේ ක්ලෝරයිඩ්. හරි. ඔක අඳ ගන්නකො. ඔක තේරුණාද කියලාත් මට දාන්න chat එකට. ඔක තේරුණාද කියලාත් මට දාන්න chat එකට. ඔක තේරුණාද කියලාත් මට දාන්න chat එකට. ඔක තේරුණා නේද? මුකුත් නොතේරෙන්න තැනක් නැහැනේ. මේක තේරුණා නේද? සෑම මේ බලන්න සෝඩියම් එකක් වටා ගත්තාම මේ 1 2 3 4 යට පැත්තෙන් 2 6යි. හරි. ඇඳගන්න. ඔක ඇඳගන්න. ඇඳගන්න. ඇඳගන්නකො. හරි. ඉවරයි නේද වෙලාව? ඇතිනේ? මදිද? මට දාන්න ඉවරද නැද්ද කියලා. ඉක්මනට දාන්න ළමයි ඉවරද නැද්ද කියලා. ඇති නේද වෙලාව? හරිනේ? ඇතිනේ? මම හිතනවා දැන් නම් වෙලාව ඇති. හරි නේද? හරිනේ? හරි. අපි ලියමු ළමයි යටින් ප්‍රශ්නයක් විදියට මැග්නීසියම් ඔක්සයිඩ් අතර ඇතිවන අයනික බන්ධන මැග්නීසියම් ඔක්සයිඩ් අණුවක ඇතිවන අයනික බන්ධනය
රූප සටහනක් මගින් දක්වන්න. රූප සටහනක් මගින් දක්වන්න. හරි. ඒක ඔයා ගෙදරදි කරන්න බලන්න. හෝම්වර්ක් එකක් විදිහට මම දෙන්නේ. ඒක ගෙදරදි කරන්න බලන්න. right. දැන් ඔන්න ඔතනින් අපි අවසාන කරනවා ළමයි මොන බන්ධන කතා කරලාද? අයනික බන්ධන කියන කොටස අපි උතනින් සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා ඉවර කරනවා. අපිට මේ පාඩමේ ඇත්තටම වැඩි අවධානයක් දෙන්න තියෙන්නේ සහසංයුජ බන්ධන වලට. අයනික බන්ධන වලට නෑ නෙමෙයි. නමුත් අයනික බන්ධන 125ක් නම් සහසංයුජ බන්ධන 175ක් උගන්වන්න තියෙනවා. හරි. හරි. ලියන්න ළමයි අනුමාත්‍රකාව විදිහට සහ සංයුජ බන්ධන සහ සංයුජ බන්ධන සහ සංයුජ බන්ධන ලියන අනුමාතෘකාව විදිහට සහ සංයුජ බන්ධන සහ සංයුජ බන්ධන සහ සංයුජ බන්ධන. ඕකේ පුතාලා රයිට්. අහගන්නකෝ. දැන් ඔන්න කස්සන කතාවක් කියලා දෙන්න. හොඳට අහගන්න. සරල උදාහරණයකින් ඉස්සෙල්ලා කියලා දෙන්න. හොඳට අහගන්න. හිතන්න හයිඩ්‍රජන් අණුවක් තියෙනවා කියලා. හයිඩ්‍රජන් පරමාණුවක් ගැන හිතන්නකෝ. අණුවක් ඕනේ. හයිඩ්‍රජන් පරමාණුව. මට කියන්න හයිඩ්‍රජන් පරමාණුවක ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද කියලා ටිකිරි මොලේ පාවිච්චි කරලා. ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? එකයි. very good. ඉලෙක්ට්‍රෝන එකයි. නෙවන හයිඩ්‍රජන් පරමාණුව මේ වැඩක් කරනවා. හරිද? කොහොමද එක ඉලෙක්ට්‍රෝන ඉන්නේ? දැන් අපි ඇන්දොත් ළමයි හයිඩ්‍රජන් අල නෂ්ටිය මෙතන ඉන්නවා. ගන්නවා නෂ්ටිය. ඉලෙක්ට්‍රෝන මෙතන පාඩුවේ ඉන්නවනේ. ඔන්න ඉන්න ඉලෙක්ට්‍රෝන. ඔය ඇන්දේ මම ඉලෙක්ට්‍රෝන. මේ ඉන්නේ කවුද? මැද නෂ්ටිය. හරි නැත්නම් වෙන මොකක්වත් නෙමෙයි. ඉලෙක්ට්‍රෝන මෙතන පාඩුවේ ඉන්නවා. අතු පාටින් ඇන්දේ යා. දැන් right. විනාඩියක් දෙන්න. හරි. දැන් හයිඩ් මං කියවන ස්ථායි වින්‍යාස ටික කවුද? මං ආයෙ ලියනවා මේ පැත්තේ. කොහොම තිබ්බොත්ද? දෙක තිබ්බොත් ස්ථායි. තව කවුද ස්ථායි? දෙක තිබ්බොත් ස්ථායි. තව කවුද ස්ථායි? 2යි 8යි තිබ්බොත් ස්ථායි. 2යි 8යි 8යි තිබ්බොත් ස්ථායි. very good. ඔය දාලා තියෙන 8යි කියලා. 2යි 8යි 8යි තිබ්බොත් ස්ථායි. නේ? කොහොමම 8 තියෙන එකට නම් අවුලක් නෑ. අෂ්ටක සීන් එකනේ. ඔකට අපි කියනවා ළමයි අෂ්ටක නීතිය කියලා. හරි. ඒ කියන්නේ හැම වෙලාවටම එයාලා බලනවා එයාලා ගාව 8ක් තියාගන්න. එතකොට ස්ථායි. එහෙම නැත්නම් 1 2යි. ඒ කියන්නේ එක කවචයක් තියෙන එක්කෙනා නම් දෙකක් තියාගන්න තමයි බලන්නේ. දැන් හයිඩ්‍රජන් මෙහෙම කරනවා. දැන් හයිඩ්‍රජන් ගාවින් යනවා ඔන්න තව හයිඩ්‍රජන් පරමාණු. මම අදින්නම්කෝ. හයිඩ්‍රජන් පරමාණුවක් ගාවින් යනවා තව හයිඩ්‍රජන් පරමාණු. ඔන්න මං එයාව අඳින්නේ නේ. මං එයාගේ ඉලෙක්ට්‍රෝන අඳින්නම්කෝ නිල් පාටින්ම. එයාගේ ඉලෙක්ට්‍රෝන මං නිල් පාටින්ම ඇඳලා. වෙන පාටක් නෑ මොකද කලස් තියෙන්නේ නිල් කළු. කළු පාට පෑන ඇති. ඉන්න මං කළු පාට පෑනලා. දැන් ඔන්න මං කළු පාට පෑනගෙන ආවා.
මේ කළු පාටින් ඇඳලා තියෙන එතකොට හයිඩ්‍රජන් පරමාණුවක් තව ළඟින් යන එකේ. එයා කළු පාටයි. ඔය ඇඳලා තියෙන. එයා දෙකින් ළමයි. ඔන්න කළු පාටින් අඳිනවා. ඔව්. එයා මොකද ලියවෙන්නේ නැත්තේ? right. අහගන්න. ඔන්න මේ ඉන්නේ කළු පාටින් ඉන්න අපේ හයිඩ්‍රජන් තව හයිඩ්‍රජන් කෙනෙක්. හරිද? තව හයිඩ්‍රජන් කෙනෙක්. මේ හයිඩ්‍රජන්ට හිතනවා මෙහෙම කියලා බලන්න. හරිද? මේ ඔහෙ ගාව එකක් වැඩි එකයිනේ තියෙන්නේ. මං ගාව තව එකක් තියෙනවා. අපි දෙන්නම දෙකම දාගමු දෙකේ කියලා කියනවා. දෙකම උබාගමු කියනවා. එක මල්ලේ දාගමු කියලා කියනවා. ඔයාගේ එක දාන්නකො මගේ එකේ මගේ එක දෙන්නම් ඔයාගේ එකේ දාගන්න කියලා කියනවා. හරිද? එතකොට දෙන්නටම කීයක් වෙනවද ළමයි? ඔයාගේ එක මට දුන්නොත් මගේ එක ඔයාට දුන්නොත් මටත් එක්කෙනෙක් එක දෙකක් තියෙනවා මෙයාටත් දෙකක් තියෙනවා. ඔයාගේ එක මට දෙන්නකෝ. ඒතර මට දෙකයි. ඔයාගේ එක මම ගන්නකෝ මට දෙකයි කියලා කියනවා. හරිද? කියලා කියනවා. ඔයාගේ එක මං ගන්නම් මගේ එක ඔයා ගන්න කියලා හරි දෙන්න ගවමු දෙකනේ කියලා කියනවා. කියලා කියනවා. ඔයාටත් එකයි මටත් එකයි දෙකම දෙකයි. දැන් දෙන්නටම පොදුයිනේ. එතකොට දැන් අපි ඔක ඇඳලා බලනවා. මෙන්න මෙහෙම වැඩන්නේ ළමයි. මෙහෙම කයි මෙයා තියෙනවා. ඔයා එන්නකො මං ගාවට අපි දෙන්නගේ දෙක මොනව කරගමු? හවුලේ තියාගමු කියලා මේ අපිට යෝජනාවක් කරනවා. එතකොට මෙයාගේ රතු පාට එක්කෙනයි මෙයාගේ කළු පාට එක්කෙනයි. දැන් නෂ්ටි දෙකකෝ ඉන්නවයි ඕටෝෆෝස්. හරි. මේ තියෙන දෙන්නගේ නෂ්ටි දෙක. ඕන් නෂ්ටි දෙක තමයි මේ ඇන්දේ. මේ ඇන්දේ මොනවද? ඉලෙක්ට්‍රෝන දෙක. නෂ්ටි දෙකම වෙනම මේ නිකන් මෙහෙම අදින්නන්නේ. නැත්තම් උගල චූටි තිතකින් තියන නැත්තම් පැටලෙවෙන්නේ. දැන් මේ තියෙනෙත් ළමයි හයිඩ්‍රජන් පරමාණුවක්. මේ තියෙනෙත් හයිඩ්‍රජන් පරමාණුවක්. අපි මෙයාට තමයි කියන්නේ මොනවා කියලාද ළමයි? H2 අණුව. පොඩි කාලේ ඔය අණුව කියන කතාව කියලා දෙනවා. නමුත් අර ඉලෙක්ට්‍රෝන මාරු කරගන්න කතාව කියලා දෙන්නේ නැහැ. මොකද දෙන්න කරේ? අනේ ඔයා ගාව එකයින් තියෙන්නේ. හූ ඔයාගේ එකක් මට දෙන්න. අරයත් කියනවා. ඔහෙ ගාවත් එකෙන් තියෙන්නේ. අපි දෙන්න හවුලේ තියාගමු. දෙන්න කිවිසුමක් ගහමු. මෙයාට මගේ එක ගන්නත් බෑ මට ඔයාගේ එක ගන්නත් බෑ. දෙන්නම පොදුයිමු අපි දෙන්න කියලා කියනවා. කියලා එයාලා මොකද කරන්නේ? දෙන්නගේම ඉලෙක්ට්‍රෝන ළමයි හවුලේ තියාගන්නවා. මාර වැඩේ. ඔන්න ඔය වගේ හවුලේ තියාගෙන නිකන් හවුලේ තියාගන්නේ නැහැ හැබැයි. එකඟතාවය තමයි ස්ථායි වෙන පරිදි හවුලේ තියාගන්නවා. එහෙනම් පරමාණු යුගලයක් පරමාණු දෙකේ ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන හවුලේ කියන වචනේ හරිය වැදගත්. හවුල් ව්‍යාපාර වගේ. හවුලේ තියාගෙන ඔන්න දෙන්න හවුල් ව්‍යාපාරයක් හදනවා මොනවද කරන්නේ? ඉලෙක්ට්‍රෝන දෙක එකට සම්බන්ධ කරලා. ඔය වගේ බන්ධනයකට අපි කියනවා මුණ බන්ධනයක් කියලා. සහ සංයුජ බන්ධනය. හරි. මට chat එකට දාන්න මම කියලා දුන්න එක තේරුණාද කියලා? දාන්න මම කියලා දුන්න එක තේරුණාද කියලා? දාන්න බලන්න ළමයි chat එකට. හරි. හොඳටම තේරුණානේ? මුකුත් ප්‍රශ්නයක් නැහැනේ. හරි. අපි දැන් එහෙනම් ඔක චුට්ටක් ලියාගමු. ලියන්නකො මෙහෙම ළමයි. ලියන්න පරමාණු දෙකක අවසාන කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන පරමාණු දෙකක අවසාන කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින් 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 පරමාණු දෙකක් අතර ඇතිවන බන්ධන මොන බන්ධනද? සහ සංයුජ බන්ධන ලෙස
හඳුන්වයි. සහ සංයුජ බන්ධන ලෙස හඳුන්වයි. සහ සංයුජ බන්ධන ලෙස හඳුන්වයි. සහ සංයුජ බන්ධන ලෙස හඳුන්වයි. වෙනම තරුවක් දාලා ළමයි වෙනම කලර් එකක් අරන් ලියන්න. මෙහිදී පරමාණු දෙකටම අතරමැද ස්ථානයක දෙන්න පොදු උඩ. මෙයාගේ උඩ ඇවිල්ලා නැග්ගා. මෙහිදී පරමාණු දෙක අතරමැද ස්ථානයක මෙහිදී පරමාණු දෙක අතර අතරමැද ස්ථානයක අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන එකක් හෝ කිහිපයක් අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන එකක් හෝ කිහිපයක් එකක් හෝ කිහිපයක් එකක් හෝ කිහිපයක් අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන එකක් හෝ කිහිපයක් රඳවා තබා ගනිමින් හවුලේ රඳවා තබා ගනිමින් එහෙම ලියන්න. හවුලේ රඳවා තබා ගනිමින් හවුලේ රඳවා තබා ගනිමින් සහ සංයුජ බන්ධනය සහ සංයුජ බන්ධනය සහ සංයුජ බන්ධනය නිර්මාණය වේ. සහ සංයුජ බන්ධනය නිර්මාණය වේ. ලියන්නකො ළමයි උදාහරණයක් කියලා. හයිඩ්‍රජන් අණුව හයිඩ්‍රජන් අණුව උදාහරණයක් කියලා ලියන හයිඩ්‍රජන් අණුව. ඒකට අපි තරුවක් දාලා ලියාගමු මොකක්ද වෙන්නේ කියන. ලියන්න හයිඩ්‍රජන් පරමාණුවක් හයිඩ්‍රජන් පරමාණුවක් හයිඩ්‍රජන් අණුව කියලා දාලා ලියන්න හයිඩ්‍රජන් පරමාණුවක් එහි ඇති ඉලෙක්ට්‍රෝනය එහි ඇති ඉලෙක්ට්‍රෝනය තවත් හයිඩ්‍රජන් පරමාණුවක ඇති ඉලෙක්ට්‍රෝනයක් සමග තවත් හයිඩ්‍රජන් පරමාණුවක් ඉලෙක්ට්‍රෝනය සමග පරමාණු සමග තවත් හයිඩ්‍රජන් පරමාණුක ඉලෙක්ට්‍රෝනය සමග හවුලේ තබා ගනිමින් හවුලේ තබා ගනිමින් හවුලේ තබා ගනිමින් සහ සංයුජ බන්ධනයක් නිර්මාණය කරයි. සහ සංයුජ බන්ධනයක් නිර්මාණය කරයි. සහ සංයුජ බන්ධනයක් නිර්මාණය කරයි. ඇඳ ගන්න ළමයි මේක. සහ සංයුජ බන්ධනයක් නිර්මාණය කරයි. ඇඳ ගන්නකො. සහ සංයුජ බන්ධනයක් නිර්මාණය කරයි. සහ සංයුජ බන්ධනයක් නිර්මාණය කරයි. හරි නේද ළමයි? ඇඳගෙන ඉවරද? මේ පාට දාලා ඇඳ ගන්න මට කියන්න අමතකුණා. මේ වගේම පාට දාලා ඇඳ ගන්න. එතකොට ඔයාලගේ ඔළුවට යනවා වැඩි. right? okay. හරිද? හරිද ළමයි? ඇසිද වෙලාව? ඉක්මනට දාන්න chat එකට මට ඇසිද වෙලා කියලා. හරි. ලියන්න ළමයි දෙවෙනි උදාහරණය ඔක්සිජන් අණුව. දෙවෙනි උදාහරණය ලියන්න ළමයි ඔක්සිජන් අණුව. දැන් ඔය අපි කතා කරේ හයිඩ්‍රජන් අණුවනේ දෙවෙනි උදාහරණය ලියන්න. ඔක්සිජන් අණුව. දෙවෙනි උදාහරණය ලියන්න. ඔක්සිජන් අණුව.
දෙවෙනි උදාහරණය ලියන්න. ඔක්සිජන් අණුව ඔක්සිජන් අණුව හරි. ඕකෙදිත් එන්නේ මෙහෙම වැඩක්. ආගන්න. දැන් අපි ඔක්සිජන් එකක් අඳිමු. ඔන්න ඉන්න ඔක්සිජන් පරමාණුවක්. කොහොමද ඔක්සිජන් පරමාණුවක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය? මට කියන්නේ ඔක්සිජන් පරමාණුව කොයි තැනද ඉන්නේ? කීවෙනි තැනද ඉන්නේ? ඔක්සිජන් පරමාණුව කොයි තැනද ඉන්නේ? කීවෙනි තැනද ඉන්නේ ඔක්සිජන් පරමාණුව? කොයි තැනද ඉන්නේ? කොයි තැනද ඉන්නේ ඔක්සිජන් පරමාණුව? 8. very good. එතන ඔක්සිජන් පරමාණුවක ඉලෙක්ට්‍රෝන කොහොමද තියෙන්නේ? 2යි 6යි. එකගයිනේ 2යි 6යි. එතකොට මේ ඔක්සිජන් පරමාණු ඉලෙක්ට්‍රෝන 6 කොහොමද පිහිටන්නේ? 2යි 6. පළවෙනි කවචය, දෙවෙනි කවචය. right. එතන මෙතන ඉලෙක්ට්‍රෝන 2යි, ඊළඟ එකේ ඉලෙක්ට්‍රෝන 6යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි. මෙන්න නෂ්ටිය. මෙතන නෂ්ටිය. ඊළඟට ඔය විදිහටම තමයි තවත් ඔක්සිජන් පරමාණුවක් ඉන්නවා. හොඳට අහගන්න ඈ. තවත් ඔක්සිජන් පරමාණුවක් ඉන්නවා. තවත් ඔක්සිජන් පරමාණුවක් ඉන්නවා. ඊළඟට right. තවත් ඔක්සිජන් පරමාණුවක් ඉන්නවා. මෙතන ඉන්නවා කීයක්ද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. අර විදිහට මෙතන ඉන්න දෙක් නෑ හැමම ඉන්නවා. දැන් අර වගේම ඔක්සිජන් දෙන්න මොකද කරන්නේ? දෙන්න පොඩි සාමග්‍රිය සොයන වෙනවා. මේ අනේ මට දෙකක් මදි. මිව්ව වෙන්න. මම ලොකු වෙන්න දෙකක් මදි. මට තව දෙකක් ඔයාගේ තිබ්බනම් හරි කියලා කියනවා. ඔයාගෙන් දෙකක් මට දෙන්නකෝ අනේ. ඔයාටත් දෙකක් මදිනේ. මටත් දෙකක් මදිනේ කියලා කියනවා. දෙන්න මොකද කරන්නේ ළමයි? දැන් බලන්න මෙයාගේ කීයක් තියෙනවද කියලා? 1යි 2යි 3යි 4යි 5යි 6යි. මෙයාගේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. මෙයාට කීයක් මදිද? දෙකක් මදි. මෙයාට දෙකක් මදි. දැන් බලන්න දෙන්න මෙන්න මෙහෙම වැඩක් කරගත්තොත් මොකද වෙන්නේ කියලා? අභ්‍යන්තර කවච දෙක දෙන්නගේ මුකුත් වෙන්නේ නැහැ. මේ දෙන්න අන්න මෙන්න මෙහෙම වැඩක් කරනවා. ඔන්න බලන්න මේ මොකද්ද මං කරන්නේ කියලා. ඇතුලේ තියෙන කවච දෙක ඔය විදිහටම ඉන්නවා. කිසි වෙනසක් නැහැ. දැන් දෙන්න කරන්න හදන්නේ මෙයාට මට මදි කීයද ඉලෙක්ට්‍රෝන? 2යි. මෙයාටත් මදි කීයද ඉලෙක්ට්‍රෝන? 2යි. මෙයා කියනවා මම මේක වෙන පාටකින් අඳින්නනේ. sorry. නැත්නම් එහෙම ඔයාලට අඳුරන්න බෑනේ. පරමාණු දෙක. මෙයා කියනවා හරි උඹට මදි දෙකනේ. මම මගේ දෙකක් දෙන්නම්. උඹත් දෙකක් දියන්කෝ. බලමු වෙන වැඩි. මෙයාගෙන් දෙකක් දෙනවා. ඔන්න මෙයා දුන්න මෙයාගේ එක, අරයා දුන්න අරයාගේ එක. මෙයා දුන්න මෙයාගේ එක, අරයා දුන්න අරයාගේ එක. හතරක් තියෙනවා. 1යි 2යි 3යි 4යි. රතු බෝලේ එක පේනවා අඩුයිනේ. ඉන්න මම ආයෙත්. ඉඳ රතු බෝලේ කළු බෝලේ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන ඈ. රතු බෝලේ හතරක් තියෙනවා. දැන් ඔය හතරට අමතරව මෙයා දැන් 6න් දෙකක් ගිහම මෙයාගේ කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි. අරයාගේ කීයක් තියෙනවද අන්තිමේගේ? හතරක් තියෙනවනේ. 1යි 2යි 3යි 4යි. දැන් දෙන්නගේ වෙන වෙනම ගයින් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. මෙතනත් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. දැන් මොකද වෙලා තියෙන්නේ? දෙන්න කසාද බැන්දට පස්සේ දෙන්නගේ ඉලෙක්ට්‍රෝන දෙක මොකද උනේ ළමයි? සමාන වුණා. මාර වැඩි. පට්ට. දැන් දෙන්න සාමගිය උසමකට එනවා. මේ උඹත් මාත් එක්ක ඉඳහන් ගැලවිලා යන්න එපා. අර නිකන් යාළුවෝ වගේ සමහරුන් ඉන්නේ ඉස්කෝලේ එකට ඉන්නු. ඒ උඹ ගංගාවෙන් ඉඳගනින් බං අද. එහෙම කියන්නේ. එහෙනම් ඔයා මාත් එක්ක ඉන්න මෙයා මෙයත් එක්ක ඉන්න. අපි දෙන්න බන්ධනයක් හදමු කියලා හිතනවා. ඔන්න ඒ දෙන්න කසාද බැඳලා හදනවා ඔක්සිජන් බන්ධනය. මෙතන ළමයි ඉලෙක්ට්‍රෝන දෙක දෙන්න. මේකේ පොඩි රටාවක් දැක්කද? හැම වෙලාවටම ළමයි පරමාණුවක් ඉලෙක්ට්‍රෝන දාන්නේ එයාට ස්ථායි වෙන්න මදි ගාන. මේ බලන්න දැන් මෙයා යන්න ඕනේ 2.6 ඉඳලා 2.8නේ. දෙකක් මදි නිසා ළමයි එයා දැන් මේ රතු පාට එක්කෙනා 2යි මේ කළු පාට එක්කෙනා 2යි. හයිඩ්‍රජන් වලදී හිතන්න
එයාට දෙක වෙන්නනේ ඕනේ එක. එහෙනම් එයා දැම්මේ එයා ගාව තියෙන එක. තේරුණාද කතාව? එහෙනම් ඔන්න ඔය විදිහට තමයි ඔක්සිජන් අණුව හැදෙන්නේ. හරි. ඇඳ ගන්න ළමයි ඔක්සිජන් අණුව කියලා උදාහරණයක් දාලා. ඔක්සිජන් අණුව කියලා දාගන්න. ඔක්සිජන් අණුව දාගන්න. රයිට්. දාගන්න ඔක්සිජන් අණුව. දාගන්න ඔක්සිජන් අණුව. ඉවරයි නේද ළමයි ඇඳගෙන? ඉවරයි නේද? ඉවරද? හරි කියලා දාලා දෙනවා. හරි. අපි ලියමු යටින් චුට්ටක්. ලියන්න. ඔක්සිජන් පරමාණු දෙකක් අතර ඔක්සිජන් පරමාණු දෙකක් අතර ඔක්සිජන් පරමාණු දෙකක් අතර බන්ධන සෑදීමේදී ඔක්සිජන් පරමාණු දෙකක් අතර බන්ධන සෑදීමේදී එක් ඔක්සිජන් පරමාණුවක් ඉලෙක්ට්‍රෝන දෙකකුත් අනෙත් ඔක්සිජන් පරමාණුව තවත් ඉලෙක්ට්‍රෝන දෙකකුත් එක් ඔක්සිජන් පරමාණුවක් ඉලෙක්ට්‍රෝන දෙකකුත් අනෙත් ඔක්සිජන් පරමාණු ඉලෙක්ට්‍රෝන දෙකකුත් ආදී වශයෙන් ඉලෙක්ට්‍රෝනයක් නෙවෙයි බන්ධන සහසංයුජ බන්ධනයක් සාදයි. සහසංයුජ බන්ධනයක් සාදයි. මෙතන ළමයි මේ දැන් ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවානේ. සාමාන්‍යයෙන් අපි දෙක දෙක තමයි තනි බන්ධනයක් විදිහට කතා කරන්නේ. තනි බන්ධනයකට තියෙන ඉලෙක්ට්‍රෝන දෙකයි. ඒ නිසා අපි කියනවා මෙන්න මෙතන මෙහි ද්විත්ව බන්ධනයක් අඩංගු වන්නේ යයි කියනු ලැබේ. ද්විත්ව බන්ධනයක් අඩංගු වන්නේ යයි කියනු ලැබේ. ද්විත්ව බන්ධනයක්. බන්ධන දෙකක්. ද්විත්ව බන්ධනයක්. හයිලයිට් කරගන්න ද්විත්ව බන්ධනය කියන වචනේ. ද්විත්ව බන්ධනයක් අඩංගු වන්නේ යයි කියනු ලැබේ. ද්විත්ව බන්ධනයක් අඩංගු වන්නේ යයි කියනු ලැබේ. ඕකේ. එහෙනම් ළමයි අදට මම මෙතනින් නවත්තනවා. හරි? මං හිතනවා උගන්නපු ඔක්කොම හොඳටම තේරුණා කියලා. යාළුවන්වත් දැනුවත් කරන්න පන්තිය ගැන. අපි ඊළඟ දවසේ තිත් කතිර ව්‍යුහ ලුවිස් ව්‍යුහත් එක්ක සම්බන්ධ වෙමු. හරි නේද? එහෙනම් මොනවද ප්‍රශ්න තියෙනවා නම් මට WhatsApp කරන්න නැත්නම් group එකේ අහන්න. රෙකෝඩින් එකත් මේක දෙන්නම් බලන්න. එහෙනම් රෙකෝඩින් බලන අය හොඳට රෙකෝඩින් එක පාඩම ඉගෙන ගන්න හොඳට. ඉතුරු කෑල්ල ඊළඟ සතියෙන් හම්බ. එහෙනම් හැමෝටම අයිබෝන්. හරි good night.